එක් වෙලා කොච්චර රඟාගෙන හිටියත් මොකද මම රඟනවා කියලා අදහස් කරේ තත්වයේ කියන එක හරිද සිදුහත් කුමාරයාට ජීවත් වෙන්න තිබ්බා අපි කතා කරනවා තියා හිතන්න බැරි ලෙවල් එකකින් ජීවිතයක් හරිද එතකොට ඒ වගේ චරිතයක් තිබ්බ මේ තරුණයා මහල් එක්ක දැක්ක සැනින් කල්පනා කරනවා මට මේක වෙනව නම් හරිද ඔන්නක තමයි අර සත්‍ය සෙවීමේ මානසිකත්වය හොඳේ මට වෙලා නැහැ අපි අර මං ඉස්සලා කිව්ව වහ කුප්පිය බීලා නෙමෙයි අපි වහ නොබී ඉන්නේ ඒ අපි කලින් හිතලා අපි දන්නවනේ නේ එනේ අත්දැකීමක් නොලබා දන්නව ප්‍රඥාවෙන් මේක අවුල් කියන එකනේ. අන්නේ නුවණ සිද්ධාර්ථ කුමාරයා හිතුවේ සිද්ධාර්ථ කුමාරයා වෙනකොට මහලු වෙලා නැහනේ. අංගර එළියට නැහනේ. ඊටාම බද්ද හැවුණේ. උන්වහන්සේ හිතුවේ මට මෙහෙම වෙනව නම් අපි හිතන්නේ මොකද්ද? මට ඉතින් මෙහෙම වෙනවනේ. ඔච්චරයි. මට මෙහෙම වෙනවනේ කියලා නිකන් අතල්ලා දාන එක මෝඩකමක්. මට මෙහෙම වෙනව නම් කියන එක තමයි ලස්සන. හරිද? ඊළඟ සැරේ ලෙඩෙක්ව දකින්නකොට මමත් ලෙඩ වෙනව නම් හරිද? මලමිනියක් දකින්නට මමත් මැරෙනවා නම් ඔන්න ඔය මමත් මැරෙනවා නම් කියන කාරණාව ආපු ගමන් ප්‍රඥාවන්තයා හිතනවා ගැලවෙන්න විදිහක් තියනවද කියලා. අවසානයේ දකින්න කාවද? පැවිදිරුවක්නේ. උන්වහන්සේ තේරුම් ගන්නවා මේ තියෙන හැමෝටම සාධාරණ කූඹියගේ පටන් හිතාගන්න බැරි අසීමාන්තික විශාල දේහ දරන දිව්‍ය බ්‍රහ්මයන්ට පවා අතිශය සාධාරණ මේ ධර්මතාවලින් ගැලවෙනවා නම් මගක් පේනවා දැන්. නික්මීම, අබිනිෂ්ක්‍රමණය. තේරෙනවද? දැන් හිතන්නකෝ මේක මම ඔකට ට්විස්ට් එකක් කියන්නම් හරිද උන්වහන්සේට තිබ්බනේ මෙහෙම කරන්න උන්වහන්සේට තිබ්බා ගෙදරින් යන්නේ නැහැ හරිද තාත්තට කියනවා ගිහිල්ලා තාත්තේ මම දැක්කා මේ ලෝකේ හැම මනුස්සයටම මුහුණ පාන වෙන ධර්මතාව ටිකක් තියෙනවා ඒ තමයි ලෙඩ වෙන එක මහලු වෙන එක මැරෙන එක මට මේ ධර්මතාව වලින් ගැලවෙන්න සත්‍යයක් හොයාගන්න ඕනේ හරිද මට කවුරුත් එන්නේ නැතුව කෑම් බීම ටික වෙලාවට සපේලා මට මගේ නිදහසේ ගුරුවරයෙක් හම්බෙන්න ගුරුරුංග මාලිගාවට ගෙනලා මට වෙනම කෑල්ලක් කාමරයක් හදලා දෙන්න මම මගේ වැඩේ කරගන්නම් බැයිද? පුළුවන්. මෙහෙම කරන පමාවෙන් පුළුවන්. හරිද? සුදුරදුමාට කිව්වා නම් ඒ ශනික හදලා දෙයි වෙනම මාලිගාවක් වෙනම ආරණ්‍යයක් හදලා දෙයි කිලින්ම. මාලිගාවක් කොනේ ආරණ්‍යයක් හදලා දෙයි. එහෙම කරනවද? එහෙම කරන්නේ නැහැ අපි. ඒක හොඳ උදාහරණයක්. කාමයේ තුල ඉඳගෙන කාමයෙන් වෙන් වෙන්න බෑ කියන එකට. ඕක කරලා බෙන්නේ බුදුහාමුදුරුවෝ කාලේ. තේනවද? නමුත් අපිට හිතෙන්නේ නැහැ ওই සිද්ධිය. ඒකයි මම අර කිව්වේ ඕගොල්ලෝ හිතන් ඉන්න ගිහි කෙනෙක්ට සෝතාපන්න වීම කරන්න බෑ කියන එක. තේරෙනවද මම ඒකයි කියවර ට්‍රාන්ස්ෆෝමේෂන් එකක් තියෙනවා කියලා ඔගේ තේරෙනවද දලබු එක්ට කවදාවත් සමනලෙක් වෙන්න බෑ කියලා මම මතක් කරේ ඔකයි මොකද අපි හැමදාම දලබු මානසිකත්වයෙන් හිතනවා සමනලෙක් වෙන්නේ කොහොමද කියලා තේරෙනවද දලබුව ටික අහනවා සමනලු වෙන්න බෑද කියලා බෑ තේරෙනවද සමනලෙක් වෙන්න ඕන නම් ඕක අහා ඉන්නෙත් නෑ තේරෙනවද යා කෙලින්ම මේ ට්‍රාන්ස්ෆෝමේෂන් එකට යනවා මං කියන්නේ තේරෙනවද මේ ටික නොවි අපි මොනවා කිව්වත් හරිද උඩ බලාගෙන වැන්දත් බුදුහාමුදුරන්ට යාඥා කරත් ඇදහිව්වත් මොනවා කරත් වෙන්නේ නැහැ. මොකද තමන්ගේ පැත්තෙන් ඉග්නයිට් උන් නැත්නම් තමන්ගේ පැත්තෙන් තමන්ව පත්තු කරගත්තේ නැත්නම් ගොඩ යamak නැහැ. පැහැදිලිද මං කියන එක? ඒ හින්දා මේ ලෝකේ තියෙන සම්බන්ධතාවල මේ ලෝකේ තියෙන බන්ධනවල තියෙන දෝෂේ පොඩ්ඩක් බලන්න. හරිද? දෝෂේ පොඩ්ඩක් බලන්න කියන්නේ දෝෂයක් පේන්නේ නැති හින්දානේ අපි ඔක කාගෙන ඉන්නේ. හරිද? මඩවලේ බහැලා. පොඩ්ඩක් තේරුම් ගත්තා නම් පැත්‍රලා හුදකලාවේ උනේ මොකද්ද වෙන්න තින්නේ මොකද්ද අනාගතේ මටත් වෙන්නේ මොකද්ද කියන එක පැහැදිලිවම අර බෝසත්ව නුවණ ගන්න පුළුවන්. ඕක පින්වත්නි මහලුකට හිතන්න දෙයක් නැහැ. ඕගොල්ලෝ අපි සාමාන්‍යයෙන් ගේක ජීවත් වෙනවා නම් ජෙනරේෂන් 3ක් විතර අපි දකින්නවනේ. අපේ අම්මලා තාත්තලා ඉන්නවා. බොහෝ දුරට අපි පොඩි නම් සීයා ආච්චි ඉන්නවා. නැත්නම් අම්මා තාත්තා ඉන්නවා, අපි ඉන්නවා, අපේ දරුවෝ ඉන්නවා. ජෙනරේෂන් 3ක් ඉන්නවා හරිද? තමන් මධ්‍යස්තව එක පැත්තකටවත් බයස් නොවි අම්මා තාත්තා කරපු සාමාන්‍ය ලෞකික රටාවට එහා දෙයක් තමන් කරනවද කියලා බලන්න. හරිද? උදාහරණය තමයි තාත්තත් රසාවක් කරා. තමන් පිරිමියෙක් නම් තමනුත් රසාවක් කරනවා. හරිද? දරුවත් ඒ රස්සාව හෝ ඒ වෙනි රස්සාවක් කරන්න නියමිතව තියෙනවා. හරිද? අම්මලා තාත්තලා කාලා බීලා තියෙනවා, හොඳ රැඳලා පැනලා තියෙනවා, යාන වාහන තිබිලා තියෙනවා, මිනිස්සු ආශ්‍රය කරලා තියෙනවා, වැඩ කරලා තියෙනවා, ලෝකෙට දේවල් කරලා තියෙනවා, තමනුත් ඒ ටික කරමින් ඉන්නවා. දරුවන්ටත් ඒ ටික කරන්න නියමිතව තියෙනවා. දැන් තමන්ට වඩා වියපත් වැඩිමහල් පරිණත මිනිස්සු ඒ කරපු දේවල් වලින් අවසානයේදී නිකන් ඔහේ නිදහසේ රිටයර් වෙලා ඉන්නකොට ඒක ගැන සතුටින් තලුමරමර ඉන්න එකද වඩා දැකලා තියෙන්නේ නැත්නම් ඒ වගේ තියෙන දෝෂය හීල්ලීම කඳුසලීම දැකලා තියෙන බාණ්ඩ හරිද තමන් ඒ process එකේ ඉන්න කෙනෙක් විදිහට තමන්ටත් අනාගතේ උරුම වෙන්න තියෙන ඊට වඩා වෙන අලුත් දෙයක් දීලා හිතලා බලන්න හරිද පොඩි කාටත් පොඩි කාව දක්වන්නේත් ඒක නිමිති කියලා බලන්න සරලයි කතාව ඒක බලපු ගමන් ප්‍රඥාවන්ත නම් ක්ෂණික තේරෙනවා සතුට කියලා හොයපු එක පාත් එකකවත් ලැබිච්ච සතුටක් නැත අම්මා තාත්තට ලැබිලත් නැහැ
සීයාචි ලැබිලත් නැහැ, මුතු මිත්තන්ට හම්බෙලත් නැහැ. හැම කෙනාම එකම රෝස්ටර් එකේ දුල තියෙන්නේ. තේරෙනවද? හැමෝගෙම මරණය අවාසනාවන්තයි, දුකෙන් මැරෙන්නේ. ඒ කියන්නේ Tamanට ඕන සන්තුෂ්තිය ලැබුණ නැහැ කියන දුකෙන් මැරෙන්නේ. ඕනට විශ්වාස නැත්තම් ඊළඟට මැරෙන්න ඉන්න කෙනා ළඟට වෙලා ඉඳලා බලනකො මැරෙනකොට. hina වෙලා මැරෙයිද කියලා? මැරෙන්නේ නැහැ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් සතුටු මුසු සිනහාවක් මුවන්ගේ තියාගෙන මැරෙන්න බෑ මිනිසෙට. ඇයි? ප්‍රශ්න කන්දරාවක් තියෙනවා. හරිද? ප්‍රශ්න කන්දරාවක් තියෙනවද? ඒ ප්‍රශ්න දැම්මෙන්නේ නැහැ. මොකද අපිට මේ ප්‍රශ්නයක් නොවන විදිහට වටපිටාව එක සෙට් වෙලා තියෙන්නේ දැන්. තේරෙනවද මම කියන එක? Tamanට දාලා යන්න ඕනට ඕක ලේසි වෙන්නේ නැහැ. හරිද? ඒ ලේසි වෙන්නේ නැත්තේ ලෝකේ වැරද්දක් හින්දා නෙමෙයි හොඳේ. Taman සතුට කියලා හොයපු මාර්ගයේ වැරද්ද හින්දා. වෙන එකක් නෙමෙයි. හරි? ඔයගලගේ මුඛ්‍ය පරමාර්ථය විය යුත්තේ සතුට හොයන හරි ක්‍රමයේ හොයාගන්න එක. මිසක් Taman දන්න ක්‍රමේ තව බල ඉන්න එක නෙමෙයි. හරිද? මොකද ඕගොල්ලෝ දන්න ක්‍රම තියෙනවා දැන් ඈ. සතුට ලැබේවි කියලා හිතගෙන ක්‍රම තියෙනවනේ. ඒ ටික තමයි තාම කරන්නේ. හරිද? ඔය ක්‍රමයටම උත්සාහ කරපු මිනිස්සු දිහා දැකලා අපිටත් උත්තේජනයක් ආවේ මෙහෙම කරොත් එයි කියලා. ඒ අපි ඉන්ස්පයර් වෙච්ච මිනිස්සුන්ව ගිහිල්ලා හම්බෙලා බලන්නකෝ. මොකද්ද කියන්නේ කියලා ඒගොල්ලෝ. තේරෙනවද? ඒකට මේ වගේ අපි හිතන් ඉන්නවා අපේ කැමැතිම මිනිස්සු ආසම මේ නළුවා ෂාරුක් ખાන් කියලා. හොඳේ. ෂාරුක් ખાන්ව හම්බෙලා අහන්නකෝ කැමති නළුවා කවුද කියලා. එයා තව කෙනෙක් කියයි. හරිද? එයාගෙන් ගිහිල්ලා අහන්නකෝ එයාගේ නළුවා කවුද කියලා. තව කෙනෙක් කියයි. කවදාවත් මේ කිසිම කෙනෙක් තෘප්ත වෙන්නේ නැත. වැරද්ද මං කියන එක. එහෙනම් මේක ඉවරයක් නැති පිස්සු විකාර ලෝකයක් හරි. ඒ කියන්නේ වැඩක් නැති සිද්ධියකට ජීවිතේම දිය කරන අතිශය මුලාසහගත පහත් මට්ටමේ ජීවිත ගෙවන්නේ අපි. පහත් කියලා කියන්නේ නිකන් අර සාමාන්‍ය මිනිස්සු කියන පහත් අර්ථය නෙමෙයි. බුදුහාමුදුරුවෝ තුච්ච කියලා වචනයක් කියනවා. ඒ තුච්ච කියන වචනේ තේරුම තමයි හිස් කියන එක. තේරෙනවද? මනුස්ස මොලයක් එක්ක ඉපදෙන්නේ හිතන්න පුළුවන්කම උරුම කරගෙන. ඔය හිතීමේ චින්තන ශක්තිය මනුස්සයට ලැබෙන්නේ සසරේ බොහෝ වෙලාවට සාමාන්‍ය නිකන් ඔහේ ඉන්නේ නැතුව හොඳට විශ්ලේෂණය කරපු එකේ ගතිය හින්දා. තේරෙනවද? අපිට තියෙන මේ සාමාන්‍ය ප්‍රායෝගික ලෝකේ තියෙන ගෝල්ස් නැත්තම් අපේ තියෙන මේ අරමුණු කියන ඒවා අවුලක් නැහැ. හරිද? ඒකට උත්සාහ කරන්න. ඒකට උත්සාහ කරන ගමන් ඒවා දැන්ටමත් ලබා ගන්න උත්සාහ කරපු මිනිසුන්ගේ ජීවිත කතාවත් බලන්න. ඒතර හරි. ඒතර ස්වභාවයෙන්ම අර ට්‍රාන්ස්ෆෝමේෂන් මෝඩ් එකට එනවා. තේරෙනවද? ඒ කියන්නේ කවදාවත් එකපාරට සත්‍ය සොයන කෙනෙක් පහළ වෙන්නේ නැහැ. එකපාරට සෝතාපන්න වෙන්න පුළුවන් කෙනෙක් පහළ වෙන්නේ නැහැ. එයා සාමාන්‍ය ලෝකේ ජීවත් වෙනකොට තමන්ගේ තියෙන ඔබ්සර්වේෂන් ස්කිල්ස් ටික හරියටම දැම්මහම ඔබ්සර්වේෂන් කියන්නේ නිරීක්ෂණය කරනවා කියන්නේ හොඳට ලෝකෙ සම්බන්ධව නිරීක්ෂණයේ ඉන්නකොට තමන්ටම තේරුම් යනවා මම හිතන් ඉන්න විදිහට මේක වෙන්නේ නැහැ කියන එක. ඒක කරන්න පුළුවන් හොඳ විදිය තමයි අනිත් මිනිසුන්ගේ අත්දැකීම් බලන එක. මේ ලෝකේ සාමාන්‍ය ලෝකයේ ඇතුළේ ඉන්න ප්‍රාමාණික ප්‍රඥාවන්තයෝ පෙන්වන ලස්සන කතාවක් තමයි ලෝකේ යමක් හොයපු යමක් ලෝකෙට එලිපෙහෙලි කරපු මිනිස්සු නිකන් කාලේ කකා ඉන්නේ නැහැ. හුඟක් වෙලාවට ලෝකෙ මිනිස්සු රෙකමන්ඩ් කරන හොඳ දෙයක් තමයි කියවන්න කියන එක පොත්පත්. ඇයි හිතන්න කාගේ හරි ජීවන චරිතයක් ඔටෝබයෝග්‍රැෆි එකක් පොතකට ගෙනාවොත් පිටු 800ක පොතක් කියන්නකෝ. ඔය පිටු 800 අපි පැය 80ක් අරන් කියවෝ කියන්නකෝ. ඒ මිනිස්සයා අවුරුදු 80ක් ලැබපු අත්දැකීම අපි පැය 80ෙන් ගන්නවා. දක්ෂයෙක් නම් පැය 80ෙන් ගන්න අත්දැකීම එයා අත්විඳලා නැහැ. නුවණට එනවනේ. ඒ නුවණ නිසා අර අත්දැකීම් ලැබලා ආයි කාලේ කා ගන්න ඕනේ නැහැ. එයා වැටිච්ච වල අපි කලින්ම දැනගත්තා නම් අපි වැටෙන්නේ නැහැ නේ. තේරෙනවද? අන්න ඒකට තමයි ඊටාම නිදහසේ මධ්‍යස්තව මිනිසුන්ගේ ජීවිත අධ්‍යයනය කරන්න. සිදුවත් කුමාරයා එදා ඊටාම ශනිකව කරේ ඒක. මහල්ලෙක් දකින්නකොට ජීවිතය අධ්‍යයනය කරේ. මෙහෙම වෙනවනම් මටත් මේක වෙනවා එහෙනම් මොකද කරන්න ඕනේ? තේරෙනවද? ලෙඩෙක් දැක්කම ඕක තමයි වෙන්නේ. ඒකයි පිටුන්දී අර දේවදූත සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. දේවදූත කියලා කියන්නේ සුබ පණිවිඩයක් අරගෙන කෙනෙක් නේ. දේවදූත කියලා කියන්නේ. පළවෙනි දේවදූතයා තමයි ඉපදිච්ච ගමන් බිලිඳු දරුවා. ඒක මතක් කරනවා මේ වගේ කුසකින් ආපු කෙනෙක් විදිහට මේ ලෝකේ සත්‍ය හොයන්න නැතුව අසත්‍යයට වහල් වෙලා අසත්‍ය ඇතුලේ ජීවත් වෙලා මැරිලා යන සුසුද කියලා බලන්න කියනවා. හැමෝම ඉපදෙන්නේ බිලින්දෙක් විදිහටනේ. ඒ බිලින්දා ඒ තමන් මෙවැනි තැනකින් ඉපදුනා කියන අදහස අමතක කරපු ගමන්. ඒ කියන්නේ තමන්ට මිනිස්සු දව් කරලා තිනවා ඉපදෙන්න. තමන්ව මිනිස්සු රැකබලාගෙන තිනවා, පෝෂණය කරලා තිනවා, උදව් කරලා තිනවා. ඒ සියලු ඒ ගුණධර්ම අමතක කරාට පස්සේනේ ඡණ්ඩ ප්‍රචණ්ඩ වෙන්නේ. يعني තමන්ට විතරයි අයිති වෙන්න ඕනේ කියලා දේවල් කරන්නේ එහෙම නේද? අපි හැමෝම මව් කුසකින් ආපුවව අපි හැමෝම දන්නවනම් හැමෝටම එකම බඩගින්න කුසගින්න දාහය පිපාසාව ඕවා තියනවා කියලා දන්නවනම් අපි අපේ කොට වැඩි කරගන්න උත්සාහ කරන්නේ නේද? ඒ කියන්නේ අපේ තියෙන මහේච්ඡ ගති ටික අඩු කරනව නේද? හැමෝත් එකම ෂෙයා කරගෙන ජීවත් වෙන්න උත්සාහ කරනව නේද? මනුස්සකම වැඩි වෙනව නේද? ඒක නොවෙන්නේ ඇයි? අමතක වෙනවා තමන් පොඩි එකෙක් කියලා. තමන් පොඩි කාලේ ඉඳන් බිලිඳු දරුවෙක් විතර ඉපදුනා කියන අමතක වෙනවා. අමතක වෙච්ච ගමන් මොකද මුලින් වෙන්නේ? හිතෙන් දූෂණය වෙනවා. ඊට පස්සේ වචනේ දූෂණය වෙනවා, කයෙන් දූෂණය වෙනවා,
බුදුහාම මතක් කරනවා හිසේ තිබ්බ බර බිමින් තිබ්බම සහැල්ලුව ලැබෙනවා වගේ හිසේ තියෙන බර බිමින් තියෙනවා හා බේගෙන් manussකය හැර දාලා ඉපදෙන නිරේ. ඇයි? තමන්ගේ මුල අමතකුණා. තේරෙනවද? අපි හැමෝම එකම මූලයෙන් ඉපදිච්ච බව මතක වෙච්ච ගමන් අපේ තත්වයේ තානාන්තරය හැකියාවන් අපේ දින වංශයේ කුලයේ මලයේ සියල්ලම අරගෙන අපි වෙනම විදිහට ඉපදෙනව නේද? වෙනම විදිහට බිහිවෙනව නේද? එනේ සමාජය තුළ තරහදරම් බෙදෙන්නේ එහෙම නෙමෙයිද? අපේ මූලය අමතක කරනවා. අමතක කරපු ගමන් අපි වෙන් වෙච්ච කෙනෙක් විදිහට ජීවත් වෙනවා. වෙන්වීම මිනිසුන්ට තේරුම් කරවන්න නම් අපිට විතරක් ආවෙනික දේවල් ලෝකේ තියෙන්න ඕනේ. ඒතර මට තියෙන ඕනේ අක්කර 100ක්. ඒක අක්කර 100ක් මට තිබ්බොත් අනිත් මිනිසුන්ට වඩා මම වෙනස් වෙනවනේ. තේරෙනවද? අර මිනිස්සු අඳිනවට වඩා වෙනස් වෙන මං අඳින්න ඕනේ. ඒ ඇයි ඔක වෙන්නේ? මූලය අමතක වෙනවා. හරිද? දෙවෙනි දේවදූතය විතර මතක් කරන්නේ අසනීප වෙනවා කියන එක. අසනීප වෙච්ච මිනිස්සෙක් රෝගියෙක් දැක්කහම කියනවා දේවදූතෙක් ආවා කියලා. ඇයි ඒ? අපේ මූලය මතක් කරලා දෙනවා. අපි හැමෝම ලෙඩ වෙන මිනිස්සු. එහෙනම් මගේ විතරක් කරගෙන මේ ජීවිතේ රස විඳින්න බෑ. අපි හැමොත් එක්කම ෂෙයා කරගෙන මනුස්සකම ජීවත් වෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි නිහතමානී වෙන්නේ, අනතිමානී වෙන්නේ, ගුණවත් වෙන්නේ. පාපිස්සාවක් ඉන්නේ. අපි කකුල් පීදානේ පාපිසි. පාපිසක් වගේ ඒ නැමිලා ඉන්නේ. තේනවද? අර ගුණේ පිටින් එහෙම. කියන්නේ සතුරු වෙන්න පුළුවන් සුළු දෙයකින් ඒකෙන්. ඒ වගේම බොහෝ අමාරුවකින් තොරව පෝෂණය කරන්න පුළුවන් වෙන්නේ එහෙම. තේනවද? ඒ වගේම හිතන්න කියනවා තමන් මැරෙනවා කියන එක. මැරෙනවා කියන එකට මතකයිනේ. මැරෙනවා කියන එක මතකයි නම් අපි කවදාවත් අපේ කාල නාස්ති කරගන්නේ නැහැ නේ අනම්මනා වැඩවලට. තේරෙනවද? මැරෙනවා කියන එක දේවදූතයෙක්. ඒ කියන්නේ මිය යාම කියන එක දේවදූතයෙක්. හරිද? මැරෙන බව තමන්ට සිහි වුණොත් මැරෙනකොට තමන් රැස්පත් කරගත්තේ මොකද්ද කියන මතකය නැත්තම් නුවණ යාට එනවා. අර ලස්සන පෝස්ට් එකක් තියෙනවා ඔයගොල්ලෝ දැකලා තියෙනවද නැහැ? ඒකේ තියෙන්නේ මේ එක නිකන් අපි නිකන් හිතමු මාරයා තමයි ඉන්නේ කියලා කැත්තක් අල්ලගෙන සොහොන් බල කපලා දිනවා කැත්තක් අල්ලලා මාරයා ඉන්නවා. මිනිස්සෙක් පෙට්ටි දෙකක සල්ලි ටික අරන් එනවා. මාරයා කියන ඕක තියලා එන්න කියලා. හරිද? ඒ වගේ තමයි. ඔයගොල්ලෝ භෞතිකව මොනව හම්බ කරාත් මානසිකව මොනව හම්බ කරාත් ඔය ටික දාලා යන්න වෙනවා. ඔය හින්දා තමයි අර ලෝකේ පවා ප්‍රාමාණික දැනුවත් තියෙන බුද්ධිමතු කියන්නේ පුළුවන් තරම් රැස් කර ගැනීම නෙමෙයි වටින්නේ අස් කර ගැනීම කියන එක. ගයක් ගිනි ගන්නවා නම් Tamanට Taman සතුව තියෙන වත්කම බේර ගන්න ඕන නම් බුද්ධියක් තියෙන මිනිසෙක් කරන්නේ මොකද්ද? පුළුවන් තරම් දොර අගුල් දාලා ඉබ්බෙක් දාලා ලොක් කරලා සිකියුරිටි දාලා තියෙන එකද? නැත්නම් පුළුවන් තරම් ඉක්මනට ගිහල් දොරවල් වලට පයින් ගහලා හරි ඇතුලේ තියෙන බඩු ටික එළියට දාන එකද? එළියට දානවා. අන්න ඒකට තමයි දානය කියලා කියන්නේ. හරිද? කෙනෙක්ට සත්‍ය හොයන්න ඕන නම් සෝතාපන්න වෙන්න ඕන නම් මුලින්ම තමන්ගේ තියෙන ලෝභකම් ටික අඩු වෙන විදිහට දානි හුරු කරන්න. ඒකට ප්‍රධාන තැනක් බුදුහාමුදුරුවෝ මතක් කරනවා ඊටාම ලස්සනට දක්ෂින විභංග සූත්‍රයේ වේලාම සූත්‍රයේත් මේක අර්ථය තියෙනවා. තමන් කාපු ඉඳුල් ටික හරි මේ පොළවේ ඉන්න සතෙක්ට හරි ආහාරයක් වේවා කියලා අයින් කරන්න කියලා. ඒ ලැබෙන ආනිසංසය ආත්මභව 100ක් යනකම් නොකරනොයි මැරෙන්න වෙන්නේ නැහැ. සතෙක්ට හොඳේ. ඊට පස්සේ දුස්සීල මිනිසෙට දුන්නොත්, සිල්වත් මිනිසෙට දුන්නොත්, සාසනයෙන් පිට කෙනෙක්ට දුන්නොත්, සාසනයෙන් හෙට දුන්නොත්, බුදු කෙනෙක්ට දුන්නොත්, ඒ වගේම බ්‍රහ්මචර්යාවේ හැසිරෙන ස්වාමීන් වහන්සේලාට ආවාසයක් හදලා දුන්නොත්, පන්සිල් සමාදන් වුණොත්, මෛත්‍රිය වැඩුවොත්, මේ ලෝකේ තියෙන සත්‍ය ධර්මයට හිත දාලා සත්‍ය අවබෝධ කරොත් ඉහළ මානසංසයි. පැහැදිලිද? මම ඒකයි කියුවේ පිටින් මම මේ කියපු කාරණා මේ එකිනෙකට නිකන් ප්‍රතිවිරුද්ධ නැත්නම් එකිනෙකට සංයෝග නොවන විසංයෝගාගේ වගේ කියලා තේරුණා නම් ඒක හරියට අහන්න ඕනේ. හරිද? මම මේ කියපු කාරණා එහෙම එක එක තැන් වලින් කිව්වට අවසානයේ එකම මූලයකට එන්නේ. පැහැදිලිද? ඒ කියන්නේ ඔයගොල්ලෝ සෝතාපන්නකම ගැන නැත්නම් සත්‍ය සීවම ගැන අහනවා නම් ඔය කාරණා ටික එකක් හරියට හදන්න සියල්ල හැදෙනවා. එකක් හරියට නොහදින්න අනිත් එකක්වත් හැදෙන්නේ නැහැ. ඒකයි මේකේ තියෙන ලස්සන. හරිද? හැදුවොත් එකක් ඔක්කොම හැදෙනවා. එකක් හරි හැදුවේ නැත්නම් අනිත් එකක්වත් හැදෙන්නේ නැහැ. ඒකයි මේකේ විදිහ. හරිද? ඒ හින්දා මට මේකේ ඕවරෝල් පෙන්වන්න ඕනේ. තමන් නිහතමානී ගුණයෙන්, දාණයට ලැබියාවෙන්, හික්මීමට හැදියාවෙන්, විමසන නුවණින් ගුණධර්ම ටික පෝෂණය කරගත්තොත් දලබුවා සමනලෙක් වෙනවා කියන එක ඕගොල්ලෝ ලෝකෙට ප්‍රකට කරයි. හරිද? සෝතාපන්න හෝ සකෘදාගාමී හෝ අනාගාමී හෝ අරහත් කියන කතාව නෙමෙයි. මේ ලෝකේ ඇත්තම සතුට හොයන්න පුළුවන් විදිහ මොකද්ද? නැත්නම් සතුට කියන එක අර්ථකථනය මොකද්ද කියන එක හොයන්න වෙහෙසෙන්න. ඒතර අසතුටෙන් ඉන්න ඔක්කොම දැන් ටිකෙන් ගැලවීම නිකම්ම වෙයි. උදාහරණයක් තමයි ඔයගොල්ලන්ට ඔක විශ්වාස නැත්නම් දැන් ඔයගොල්ලන් නිකන් ඉන්නකොට හිතනවාද කාලෙකින් කොම්පියුටර් එකක් ගහන්න බැරි වුණා. එහෙම හිතනවද? නෑනේ. දැන් රස්සාවක් එහෙම කරනවා නම් නැත්නම් කසාද බැලනවා නිකන් හිතනවාද ක්‍රිකට් එකක් ගහන්න බැරි වුණා. එහෙම හිතනවද? එහෙම නෑනේ. ඒක ඔයගොල්ලෝ අතහැරලාද? අතහැරිලාද? අතහැරලා ගිහිල්ලා අයියේ. ඔයගොල්ලන්ගේ ફોකස් එක වෙනස් වුණා. රස්සාවක් කරන්න ඕනේ කියන එකට. රස්සාව කියන ફોකස් එක ආපු ගමන් යාළුවොත් එක්ක කය ගහලා ඉන්නවා, කඩේ පිලේ දුවනවා, සෙල්ලම් කරන්න යනවා. ඒව වෙන්නේ නැහැ. මොකද සම්පූර්ණ කාලය අරකට ඇතුළත් වෙනවා. ඒකයි වෙන්නේ. තේරෙනවද? ඒ හින්දා හිතන්න එපා ක්‍රිකට් ගගා හිටපු මිනිස්සු රස්සාවක් කරන්න ගියා කියලා හොඳේ. ක්‍රිකට් ගැසීම කියන අදහස සම්පූර්ණයෙන්ම ජීවිතෙන් අයින් වුණාම රස්සාව කියන අර්ථය ඉලිප් වෙනවා. ඒ වගේ සත්‍ය සේවීම කියන අර්ථය ඉලිප් වෙනකොට ගිහි කියන අර්ථය
ගැලවෙනවා. පැහැදිලිද? එයා සත්‍ය සොයන්නා කියන ලේබලින් ඉන්නේ. පැහැදිලිද? මම හිතනවා මම කිව්වා තාම තේරෙන්නේ නැති කියලාද? මම මුලින් ප්‍රශ්නේ කියලා ඒක කවුන්ටර් වෙන්න අදහස් දෙකක් ප්‍රකාශ කළා මම මේ කතාව කිව්වේ. ඒතකොට හිතන්න ප්‍රවණතාවයක් කියන හින්දාද? එහෙනම් හොඳට හිතන්න. හිතුවොත් සෑහෙන දෙයක් කරන්න පුළුවන්. මොකද මම මුලින් කිව්වා වගේ මිනිසෙක් වෙලා මොලයක් හම්බෙන්නේ මේ වගේ හිතන්න තමයි. හරිද? නැතුව කියන ඕන දෙයකට එහෙයි කියන්නේ නෙමෙයි. හරිද? Tamanට පොඩි කාලේ ඉඳන් ලැබෙන සියලු දත්ත වලට එහෙයි කියපු එකේ විපාකය තමයි තාම කියවන්නේ. මොකද මේක හොයන්නේ නැහැනේ. හෙව්වනම් අපිට මීට කලින් තේරෙනවා අපි දරන් ඉන්න මත බොහෝ වැරදි කියන එක. දැනුමකට වහල් වෙලා ඉන්න එක හොඳ නැහැ කියන එක තේරෙනවා. එහෙනම් මේක විමසන්න ඕනේ කියන අර්ථය එනවා. එහෙනම් මීට කලින් බොහෝ සමනලු මේ ලෝකෙට උදාහරින්න පුළුවන් කාලයක් තියෙන තිබා. නමුත් ඒක වෙන්නේ නැත්තේ ඕන තරම් දැලඹුවෝ ඉන්නවා. සමනලු වෙන්න ඕන පාත්‍රයට එන්නේ නැතුව. ඒගොල්ලෝ දැලඹුවෝ විදිහට මැරලා යනවා. ඊටාම සුළු පිටසයි සමනලු වෙන්නේ. එහෙනම් මම ඉස්සෙල්ලා කිව්වා වගේ සමනලගේ උපමාවෙන් මම ආයෙත් කියන්නේ සත්‍ය හොයන්න ඔළුව දාපු ගමන් ලෝකයාගේ දෘෂ්ටි කෝණයෙන් තමන් අයින් වෙනවා. හරිද? ඒක අයින් කරනව නෙමෙයි අයින් වෙනවා ස්වභාවයෙන්ම. මොකද සාමාන්‍ය කෙනෙක් හිතන චින්තනයයි සත්‍ය හොයන්නේ හිතන චින්තනයයි දෙකක්. එහෙනම් මේ ට්‍රාන්ස්ෆෝමේෂන් එකට කැමැත්ත ඇති කරගන්න ඒක සම්බන්ධව හොයන්න. ඒක හොයන්න ඒකට තියෙන ආසාව, ඒකට තියෙන අර්ජ් එක වැඩි වෙයි. එහෙම වුණාම මම අර ඉස්සෙල්ලා කිව්ව ධර්මතාව බලෙන් කරන්න ඕනේ නැහැ. ලැබෙන දෙයින් සතුරු වෙන එක, තියෙන දෙයක් කාලා බඩගින නිවාගෙන තමන්ගේ වැඩේට ෆෝකස් වෙන එක කරන්න පුළුවන්. මොකද ඕක අපි නොකර නෙමෙයි හොඳේ. ඒ ලෙවල් වල එහෙම ඔයගොල්ලෝ කරලා තිනවනම් ඒ ලෙවල් කරන කාලේ එහෙම කන්නේ මොනවද? චිත්‍රපටියක් බලන්න බැරිනවද? ක්‍රිකට් ගහන්න බැරිනවද කියන එක අපිට දුකක් නෙමෙයි. මොකද විභාගේ පාස් වෙන්න ඕනේ කියන මානසිකත්වය තියෙන හින්දා අපි කොහොමවත් ඒකට විතරයි ඔළුව දාන්නේ. අම්මලා තාත්තලා බලෙන් ඇවිල්ලා මොන හරි කැවුවොත් ඒකත් රහ බලන්න දුක යව මිසක. අද මේ කිව්වේ නැත්තේ ඇයි? මම මේ විභාගයක් පාස් වෙන්න ඉන්න මිනිස්සෙක් මට අරක ගෙනල්ලා දෙන්න. එහෙම අපි කියන්නේ නැහැ. අපිට ફોකස් එක තියෙන්නේ විභාගෙට. හරිද? ඒ වගේ සත්‍ය හොයන එකට ફોකස් කරන්න ඔය කියපු ධර්මතාව ස්වභාවයෙන්ම වැඩි. හරිද? ඒකට කරන්න තියෙන ප්‍රධානම දේ තමයි සත්පුරුෂ ආශ්‍රය. ඒ කියන්නේ Tamanට වඩා ඉහළ කෝණයක් ලෝකේ බලන්න පුළුවන් මිනිසුත් එක්ක තියෙන ආශ්‍රය. අර හිට්ලර්ගේ ලස්සන කියමනක් තියෙනවා. පාත්‍යොත් එක්ක රස්තියාදු ගහන්න එපා රාජලියෙක් වගේ පියාඹන්න ඕන නම් කියලා. හරිද? ඔයගොල්ලන්ට රාජලියෙක් වෙලා ඉහළහස පියාඹන්න ඕන නම් බිම එහෙම කැරක් කරගෙන පාත්‍යොත් එක්ක රවුම් ගහන්න එපා. එහෙම වුණොත් රාජලියෙක් වෙන්න ඉන්න මිනිස්සයා පාත්‍යක වගේ මැරලා යනවා. තේරුණා නේද? හැමෝම රාජලි වගේ ඉහළ පියාඹන්න හැකියාව තියෙන මිනිස්සු. හැබැයි පාත්‍යොත් එක්ක සෙට් වුණාට පස්සේ අන්තිම මැරලා යන්නේ පාත්‍යක විදියට. අපරාධ. ඒ හින්දා මිනිහෙක් වෙලා ඉපදින්නේ සත්‍ය හොයලා නිවිල යන්න තමයි. හැබැයි මිනිහෙක් වෙලා ඉපදිලා නොමිනිසුත් එක්ක ජීවත් වුණාම මිනිහෙක් වෙලා ඉපදිච්ච කෙනා තිරිසනෙක් වගේ මැරලා යනවා. ඒක තමයි අවසාන චැප්ටර් එකේ ඉවරන විදිය. ඒක හැමෝටම එච්චරයි. හොඳේ. ඉතින් ඒ හින්දා හිතන්න එපා හැමෝගෙම ජීවිත කතා එකිනෙකට වෙනස්, එකිනෙකට ආවේනික ලස්සන කතා තියෙන කියලා. පිටකවර විතරයි වෙනස්. හැමෝගෙම ජීවිතේ තියෙන එකම කේදාන්තය, එකම දුක්ඛාන්තය. එහෙනම් අමුතුවෙන් ওই දුක විඳලා බලලා පස්සේ පස්ත වෙන්න ඉන්න එපා. එක්කෙනෙක් දෙන්නෙක්ගේ පොත් දෙක තුනක් කියවුවම තේරෙයි අපිට දෙන්න තියෙන ඕක තමයි කියලා. හරිද? එහෙනම් එතනට නොවි මම මේ අහපු ප්‍රශ්නෙට උත්තරයක් විතර මේ කතාව කිව්වේ. එහෙනම් පුළුවන් තරම් මේ ධර්මයේ අහන්න හුරු කරන්න දවසට පැයක් දෙකක් හරි ගමන්නේ සත්‍යයක් අහන්න අපිට වඩා ලෝකේ බලපු මිනිස්සෙගේ කෝණය විමස ගන්න උත්සාහ කරන්න. ඒකට දාන කාලය පින්වන්දි කවදාවත් අපත යන්නේ නැහැ. හරිද? මේ ලෝකේ භෞතිකව හෝ මානසිකව ඕගොල්ලෝ ඕන දෙයක් කරලා බලන්නකෝ ජීවිතේ වරුට ඉවරයි. හැබැයි සත්‍ය හොයන්න දාපු මානසිකත්වය කවදාවත් කිසිම විදිහකට පාඩුවක් ලබා දෙන්නේ නැහැ. උපරිම ලාභ දෙනවා. හරිද? ඒ හින්දා ඒ වෙනුවෙන් ඕගලන්ට උත්තේජනයක් වෙනස මේ කියපු කාරණා වලින් ගත යුත්ත ගන්න, හල යුත්ත හලන්න. විමසන නුවණ ඉස්සරහට ඇති කරගෙන ලැබිච්ච කාලේ කෙස් රැවුල් කළු කාලේ හැමදාම වෙන්නේ නැහැ. ඒක තේරුම් ගන්න. කෙස් රැවුල් කළු කාලේ කියන්නේ හොඳට හිතන්න පුළුවන් කාලේ, ඇඟපත හයිය තියෙන කාලේ, කියන දෙයකට තර්ක කරලා විතර කරලා කඩලා බිඳලා බලන්න පුළුවන් කාලේ. ඒ කාලේ තමන් වැඩක් නැති මැටි වැඩ වලට ඔළුව දැම්මොත් එහෙම මැට් එකලා මැරෙන්න වෙන්නේ. ඒ හින්දා එහෙම නොවි. කෙස් රැවුල් කළු කාලේ ඊටාම ජවයක් තියෙන කාලේ සත්‍ය හොයන්න උත්සාහ කරන්න පාඩුවක් වෙන්නේ නැහැ. හරිද?